මොකද්ද? මොකද කියන්නේ? මොකද කියන්නේ? මොකුත් කියන්න දෙයක් නැහැ. ඈ කියන්නේ නැහැ. මොකද මොනවද? මොකුත් නැහැ. ඩාන්සර් ගැන කියන්නේ කි. ඩාන්සර් ඉතාලම හොඳයි. මු ලයිව් ඇවිල්ලා ඉන්නෝගේ නිකන්. මේ කොහොමද පටන් ගන්නේ? good morning යාළුවනේ කොහමද ඉතින් මම වීඩියෝ කරන ගමන් අපිට නම් good morning. ඔයගන්ට කොහමද මේක දාද්දී රැයකට තමයි දාන්නේ. ඒක ඔයගන්ට කුට්නායි. කොහමරි අද පොසොන් දවසේ අපේ දන්සල් කොහමද තියෙන වටේම අද අපේ ගෙදර දන්සලක් තියෙන දන්සේ වැට්ටික එළිය යනවා. අපි ඒකත් බලන්න යා. අද අවසර පොඩි ගවන් දෙක තුනකුත් තියෙනවා යන්න. අපි ඒකටත් යමු. අද දවසේ සුපිරි ෆන් එකක් ගන්න හිතන් ඉන්නවා. තව කොල්ල ටිකක් එළිය ඉන්නවා. ඒකමත් පෙන්නන්න. අපි දැන් එළියට ගිහලා වැට්ටික බලමු මොකද වෙන්නේ කියලා. Aí bang, mau gue mana? Berapa tuh? Nice. hari itu යාළුවනේ අපි දැන් කොහෙද කට්ටිය ඇවිල්ලා ඉන්නවා නේද? අපි දැන් කට්ටිය බලමු කවුද ඇවිල්ලා කියලා. ඉතින් අපි හිමිතු බලමු. අල්ලපු දෙන්නේ ආයි මේ සල්ලිපේ තමයි කෙවි රූමේ ආය. මේ චමිතු මේ අපේ මල්ලි මේ අපේ අනිත් මෝඩයා. දෙවෙනි මෝඩයා මේ තුන්වෙනි මෝඩයා. අයි තව එක්කෙනෙක් එළිය හැංගිලා ඉන්නවා. කැමරාවෙන් පිටිපස්සේ ඉන්නවා. අපේ කැමරාමන් කවින් අයියා. අයි තව එක්කෙනෙක් එළිය හැංගිලා යට ලැජ්ජයිලු වීඩියෝ එකක්. අපි ඉතින් ඒ ටිකත් බැලුවා. අපි දැන් ඊළඟ වැඩේදී සෙට් එක. ඉතින් යාළුවනේ මට කලින් කියන්න දෙයක් අමතක වුණා. අපේ ඉන්න YouTube එකේ ෂෙන් කියලා ඩයල් එක බ්ලොක් කරන්න. මම උත්තේ කලින් රාමෙන් චැලෙන්ජ් එකකුත් කරලා තියෙනවා. මම ඔය යටින් දාලා මෙන්ෂන් කරලා තියන්නම්. කොල්ලෝ ටික උට සබ්ස්ක්‍රයිබ් කරලා තියලා සබ් එකක් දෙන්න. අපි දැන් කොහොමද උන්ලා ගෙදර තියෙනවා කිව්වා පාන් දන්සලුගේ අයිස්ක්‍රීම් දන්සලුගේ. දැන් කොහොමද පාන් දන්සලේ වැඩ යනවා කිව්වා මම දැන් මේ පැත්තට කෝල් කරා. කෝල් කරාම පාන් පෙති ගහනවා කිව්වා. අපි දැන් ඩයල් එක දන්නේ නැහැ අපි පැත්තට ගිහලා නම් පාම් පෙති ගහන්නේ කොහොමද කියලා යන්කෝ බලන්න. අපි දැන් විල් ඉන්නේ ෂේන අය ගෙදරට. ෂේන අය ඇතුලේ දැන් පාම් පෙති ගහනවා අම්මයි තව අංකල් කෙනෙකුයි එක්ක. අපි දැන් යන් ඇතුලට ගිහලා බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් යාළුවනේ මේ ටිකට මේ සද්ද දැම්මේ නැත්තේ මේ ඒගොල්ලන් ගෙදර සින්දු දාලා තිබේ. සින්දු වලට කොපිරයිට් වදින්න YouTube එකේ සද්ද දාලා නැහැ. හරි පාම් පෙති ගහන්නේ අම්මට සිරියනවානේ දැන් සල්ලි මදීනේ හරෙන් දානක ආයින් කොහමද දැන් ඔන්න අපිට අලුත් සමාජිකයෙක් ඇවිල්ලා තියෙන වෙන්නේ ඉතින් අසංක අයියා. ආයි අර පැත්තේ ඉන්න අපේ අසින්දු. උනියන් දැක්කේ ඇති ගාන්ට යනවා. ඌගේ දැන් එන ලොකු සීන් එක තියෙන්නේ. ඔන්න අපි ඉස්සරෙන් හම්බෙන අපේ ලොල්ල මහත්තයා හම්බ වෙනවා. දැන් මේ ස්ටෝරේජ් නැතුව අනිත් ෆෝන් ඔය උඹ ආසනේ වෙන්නන්නේ. ඒ පාර ආසෙද? ලොල්ල අයියේ ඉන්නවා. කොල්ලෝ ටික මෙතනට වෙලා දැන් වැඩ බරකම් වැඩ කට්ටිය උඩට යනවා අයිස්ක්‍රීම් කන්න. ෂේනයි අයිස්ක්‍රීම් දන්සලේ වැඩ ටික සුපිරිට කරගෙන යනවා. කොල්ලෝ ටික මෙතනට වෙලා සප්ප දානවා. ඊයේ බරකම් වැඩ. අංජේ වාට මොකද්ද කියන්නේ? අනේ අම්මේ මට මුත් කියන්නේ. Yeah boy. කොල්ලෝ ටික බලමු. දැන් අපේ දන්සල තියෙනවා. අපි දැන් උඩ පැත්තට යනවා. කොල්ලෝ ටික ඔක්කොම උඩ දාලා බරණ වැඩ. ඔව් මූ අනිත් පැත්ත බලන් කරා. ඇන්ජලෝ බිස්නස් එක කරනවා. හරි ඇන්ජලෝ ඔබ ගන්න. නෑ නෑ එපා ඕන්ටෝගෙන් අල්ල. ෂේන් නේ මොකක්ද වගේ? දන්සල ගැන කියන්නේ දී. හිට දන්සල යනවා. දන්සල යනවද? එනයිච්ච. හරි යාළුවනේ දැන් අපිට යන්න වෙනවා. තෙල් නැති වෙලා. පොල් තෙල් මදි වෙලා. පොල් තෙල් මදි වෙලා අපි දෙන්න යනවා දැන්. දැන් මෙයා බිසි. අපි දැන් ලෑස්ති වෙන්නේ. යන්කෝ බලන්න. බලමු ගිහිල්ලා යන ගමන් දන්සල් ලම්මුනොත් එහෙම නවතිනවා. අපි ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. අයියේ බයික් එක දුවනවද අයියේ? දුවනවන්නේ.
කොච්චර දුරක් කියන්න පුළුවන්ද අයියේ? අයි නෑ. මට අරින්න වැල්ල දොරත් මොකද්ද අයියේ? අයි කියන්නකෝ අයියේ. මේක සිතුක මල්ලිගේ බයිසිකලේනේ. නෑ මේකට අරින්න. මේකට එන්නේ මම දන්නේ නැහැ වැඩි. අදද? පව් නේද? හරි මීව හම්බුණා. මොන දැන් සතුරින් බීම් මොනවා? තාන්සල කොහේ ඒ බීම කියනවාට මොකද්ද කියන්න දෙන්නේ? කටේ තියන්න බෑ තීරණයි හොඳේ වන්නේ. ඉුවට බීලාවයකෝ බීම එක ගත්තට කිව්වද පිටනේ. ඔය එහෙම කියන්නේ ඔය එහෙම දිල්ල එක මිරිකලා දින්නේ. එහෙම කියන්නේ බා. නැත්නම් කියන්නේ එල්ල යකෝ මිරිකලා දින්නේ එල්ල. අල්ලෝ එහෙම. මේක තමයි කළු පටේම ලංසල්. උකට කියන්නේ අපිට දැන් ලංසලක යහගන්න කියන්නේ. එහෙන් නැස්ස දැන් කඩේට ගිහිල්ලා අද පොයින්ද කඩවල වැඩ කොල්ලන්නේ. මතනද? මට දුකට කියතුල යනවා කැම ටික වැඩ ටික යන ගම. එහෙනම් මෙතන එළියේ ලයිට් එක දාන්න ලයිට් දාන්න අංකල් ඇවිල්ලා කියනවා. එයා ලයිට් එක දැන් හදන ගම ඉන්නු මේ කරන්ට් එක ගන්න. අපි තාත්තා මෙතන කට්ටිය දෙන්න වැට ගහනවා. තාත්තා ඒක අයියා කෙනෙක් මල්ලිගෙන අපි මල්ලිය දෙන්න එකතු වෙලා පැටි යනවා තියෙන හොඳට කෙරීගෙන යනවා. කට්ටිය වැට හදනවා මේන් තව අයින් කරන්නත් බෑනේ. කවන්නේ කොහෙන් කොහමද යාළුවනේ දැන් හමුදුර වැඩලා දිනේ එළි වැඩ ටික යනවා. මට ටික පරක් කරලා දැන් හොතේ නැටි දුන්නේ. හමුදුරට දැන් බණ කියනවා අපි මේ පැත්තට යමු මොකද එන්නේ කියලා බලමු. එනේ පැත්තට කියලා බලමු. බුදුබණ පදයක් සවන වැකේවා බුදුගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස්පිය වෙන මොහොතේ බුදු හිමිරුව මට මැවී පෙනේවා. ඩාන්ස් වල ඉතාම හොඳයි. Oh my god! Wow! යාළුවනේ ඒ වැඩ ටික හොඳට ගියා. ඊට පස්සේ මට වෙලෙන වොයිස් එක දාන්න වෙනවා. වොයිස් එක දැන් මැද්දෙන් දාලා තියෙන්නේ. ඔය වැඩ ටික ඔක්කොම බෙදලා ඉවරනාට පස්සේ අපි පාර පැත්තට ගිහලා කොල්ලෝ ටිකත් එක්ක හොඳ ෆන් එකක් ගත්තා. ඉවර කරන්න කියලා බැලුවේ. අද නම් පට්ට මහන්සි දවස වැඩ කරා නැත්නම් වොයිස් එක ඩප් කරලා තියෙන්නේ වොයිස් එක ගන්න තරම් මේ ටයිම් එකක් තිබ්බ නැහැ. ඒ තරම් මට බත් බෙදුවා ඒ ටික ඔක්කොම කරා දවස ගෙවුණා. ෆන් එකේ ගෙවුණ දවස. ඕගොල්ලෝ අද දවසේ දැක්ක ආතල් සිද්ධි තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඊළඟට දාන්න ඕනේ වීඩියෝ එක ගැන අදහස් තියෙනවා නම් යටින් කමෙන්ට් කරලා තියන්න අනිවාර්යෙන්. මම ෂේන්ව මෙන්ෂන් කරලා තියෙනවා. ඒකලන්ට එයාට සබ්ස්ක්‍රයිබ් කරලා දීලා සබ් එකක් දෙන්න. අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ඕල් ප්‍රෙස් කරලා තියාගන්න අමතක කරන්න එපා. එනතින් ඊළඟ ෆන් vlog එකකින් හම්බෙමු. මගේ යාළුවෝ ඔක්කොම ජය වේවා. අපි ඊළඟ vlog එකකින් හම්බෙමු.